හිමසරවම් YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයගොල්ලෝ මේ දකින්නේ මම BSF 90 හදන්න try කරලා බැලුවා. ඒක සාර්ථක වුණා. ඉතින් නිවාස වලින් ඉවත් කරන එළවලු, පළතුරු මේ වගේ දේවල් දාලා අපිට මේ BSF 90 ලේසියෙන්ම හදා ගන්න පුළුවන්. ඉතින් කුකුල් පාලනයේදී කුකුළුන්ගේ ප්‍රෝටීන් අවස්ථාවේ සපුරන්න පුළුවන් පහසුම ක්‍රමයක් තමයි BSF කියන්නේ. ඉතින් ශ්‍රී ලංකාව වගේ රටක මේක එච්චරව සිදු වෙන්නේ නැති වුණත් වෙනත් රටවල් ගැන පිලිපීනය, තායිලන්තය වගේ රටවල් වල ගොඩක් වෙලාවට කුකුල් පාලනය කරනකොට මේවා භාවිතා කරනවා. දැන් සමහරට මටත් කට්ටියකින් බැනුම් ගන්නනේ පව් වැඩ කරනවා කියලා. ඕගොල්ලන්ට YouTube එකෙත් බලා ගන්න පුළුවන් BSF පාලනය ගැන ලංකාවෙත් තියෙනවා. ඉතින් මේකට BSF යුනිට් වෙනම තියෙනවා ගන්න. ඒගොල්ලෝ කෝස් තියෙන ඒගොල්ලෝ කීටයුම් ලබා දෙනවා. ඉතින් ඒකට ලොකු මුදලක් යනවා. ඉතින් BSF කියන්නේ Black Soldiers Fly කියන මැස්සගේ කීට අවස්ථාවෙන් අපි ඒගොල්ලෝම ආහාරයට දෙන්න පණුවෝන් කුකුලොන්ට. ඉතින් මේ පේන්නේ මැස්සා මෙයා ඇවිල්ලා අපි දාන එළවලු වගේ දේවල් කුණුන තැන්වල බිත්තර දානවා. ඉතින් ඒවෙන් ඒ කීටෝ එළියට ඇවිල්ලා තමයි අපිට මේගොල්ලෝ කුකුලුන්ගේ ආහාරයට ලබා දෙන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝනේ පේන්නේ BSF යුනිට් එකක විදිහට තියෙන ඒවා. ඉතින් මං නම් තාම අර බාස්කට් එක හදලා බැලුවේ. ඒක සාර්ථක වේද බලන්න. ඉතින් ලොකු මුදල දීලා BSF යුනිට් එකක් ගන්නවට වඩා මේ වගේ අපිට පහසුවෙන් එකක් හදා ගන්න පුළුවන්. ඉතින් මං අර මගේ BSF 90 හදා ගන්නකොට ගලේ මුලින්ම බාස්කට් එකට ඔය කුණු වෙච්ච පළතුරු, ඊට පස්සේ කොස්සිරි කොස් ගෙඩියෙන් ඔය අපි හදද්දී අයින් කරන ඒවා ගොඩක් වෙලාවට ඒව හොඳයි. ඒවා ඉක්කන්ටම හැදෙනවා. කෙසෙල් වගේ දේවල් වල ඉක්කන්ට පණුව හැදෙනවා. අපිට කරන් තියෙන්නේ ටික දාලා පොඩ්ඩක් තෙතමනේ තියෙන ගතිය, තෙතමනේ වගේ පොඩ්ඩක් තියෙන්න වතුර ටිකක් හරියලා තියලා තියන්න තියෙන්නේ. මේ මැස්ස ඇවිල්ලා ඊට පස්සේ බිත්තර දානවා. ඉතින් ඊට පස්සේ කීටුන් හැදෙනවා. දැන් සාමාන්‍ය යුනිට් එකක් හදුවාම මේ හැදෙන කීටෝ ටික බටයක් දිගේ එළියට එන්න තමයි හදන්නේ. ඉතින් මේ වේන විදිහට බිම පොළොවේත් සමහර තැන්වල සිමෙන්ති වලින් පොඩි ටැංකි වගේ හදලා ඒවත් හදනවා. ඉතින් අපිට කැමති විදිහකට මේක කරගන්න පුළුවන්. ඉතින් කුකුල් පාලනය කරගෙන යනකොට ලාභදායී කුකුල් පාලනය සඳහා BSF කියන්නේ ඕනම වෙන දෙයක්. ඉතින් කුකුලුන්ගේ ප්‍රෝටීන් අවස්ථාවය සපුරා ගන්න පුළුවන් හින්දා ඒක ගොඩක් හොඳයි බිත්තර නිෂ්පාදනය වැඩි වෙන්න. ඉතින් මගේ බාස්කට් එකේ සතුන්ට එළියට එන බටයක්වත් මොකුත් දාලා නැහැ. ඉතින් මේක දැලකට වගේ දාලා අපිට ගන්න පුළුවන්. ඉතින් ඒක කරදර නිසා දැන් මාත් ඉස්සරහට හදනවා අර ලෑලි වලින් කලින් දාපු විදිහේ යුනිට් එකක් හදා ගන්නවා. ඉතින් ඒක පහසුයි අපිට බට දෙකක් දාපුවම ඒ බට දිගේ ඒගොල්ලෝ එළියට එනවා. සාමාන්‍යයෙන් කුකුලුන්ට ආහාර දෙන්න පුළුවන් සයිස් එකට ලොකු වුණාම මේගොල්ලෝ ඒ බටේ දිගේ එළියට එනවා. ඉතින් අපිට ඒක පහසුවෙන්ම එළියට අරගෙන දෙන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝට මේ ගැන තවත් හොයලා බලන්න ඕන නම් Google එකේ සර්ච් කරලා බලන්න BSF යුනිට් කියලා. ඉතින් එතකොට තවත් දේවල් දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි YouTube එකේ BSF ගැනම වීඩියෝ දාන channel තියෙනවා. ඉතින් ඒවෙන් තවත් බලා ගන්න පුළුවන්. මං BSF ගැන දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් එයාලට බලා ගන්න තමයි මේ වීඩියෝ එක දාන්නේ. එහෙනම් යාළුවනේ අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. ඉතින් ඔයගොල්ලෝ තමයි අපේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න, වීඩියෝ එකට like එකක් දාන්න.